යාලව එක් කරගෙන යන්නේ මගේ හිතට ලොකුම නිදහසක් දෙන මගේ පුංචි හරිත පාරාදීසයට. ඒ කියන්නේ මගේ ගෙවත්තට. ජීවිතේ හැමදාම එකම විදිහට දුවද්දී ප්‍රශ්න කෝටියක් මැද හිත හෙම්බත් වෙලා තියෙද්දී මනස සුවපත් කරගන්න මම තෝරගත්ත එක දෙයක් තමයි මගේ මේ පුංචි ගෙවත්ත. අද අපි විනාඩි කිහිපයකට හැමදේම අමතක කරලා මේ සබාදහමේ සුවේ විඳින්න මගේ ගෙවත්ත වටේ රවුමක් ගිහින් බලමුද? මේ බලන්න මම ගොඩක් ආසාවෙන් හදපු කරවිල, වැටකුළු, බෝංචි, කව්පි මේ ආදී ගොඩාක් දේවල් මේ මගේ වගාවේ තියෙනවා. පුංචි ඇටයක් පැල කරලා ඒකට දවස ගානේ වතුර දාලා ඒවායේ පළදාව නෙලා ගන්න කල්ම බලාගෙන ඉන්න එක තුල තියෙන්නේ පුදුමාකාර සතුටක්. මේ වැටකළු වැල්වල හවසට කහපාටට මල් පිපිලා කහ මල්යායක් වගේ දිදුලද්දි බලන්න හරිම ලස්සනයි. දවසින් දවස කරල් ලොකු වෙද්දි අපේ හිතේ තියෙන බරක් නිකම්ම අඩු වෙලා යනවා වගේ හැඟීමක් තමයි මට නම් දැනෙන්නේ. වත්තට වෙලා මේවා දිහා බලාගෙන ඉන්න එක මට ලොකු සැනසීමක්. අද මගේ දිනපොතේ සතුටුදායකම පිටුවක් තමයි මේ ඔයාලා එක්ක මම බෙදාගන්නේ. මගේ අතින්ම වවපු වගාවකින් වසවිස නැති නැවුම් අස්වැන්නක් නෙලා ගන්න ලැබෙන එක තරම් සතුටක් තවත් නැහැ. එකක් කෑමට අරන් ඉතිරිය නෑදෑ හිතමිතුරන් අතර බෙදා දීලා ඉතිරි වෙන ටික විකුණලා අතටත් යම්කිසි මුදලක් ලබා ගන්න මේකෙන් පුළුවන්. ඔයා දන්නවද මහන්සි වුණොත් අපිට ඕනෑම දෙයක් සාර්ථක කරගන්න පුළුවන්. මේ ගෙවතු වගාවෙන් වෙන්නේ කෑම බීම සපයා ගැනීමක් විතරක්ම නෙවෙයි. ඒක අපේ ජීවිතේට ධනාත්මක සිතුවිලි එකතු කරන බලාපොරොත්තු ඇති කරන ලස්සන කලාවක්. වැඩට ගිහින් ඇවිල්ලා හවස් යාමේ මේ වගේ දෙයකට හිත යොමු කරලා මගේ පුංචි ගෙවත්තේ වැඩ කරන එක තුල මම නම් මාරම විදියට තෘප්තියක් ලබනවා. කම්පියුටර්ස් එක්ක ලියකියවිලි එක්ක දවස ගත කරන අපට හවසට ඇවිල්ලා මේ වගේ අපේ පුංචි ගෙවත්තේ වැඩ කරන එක මාරම සැනසීමක් වෙයි. ඔයාලා try කරලා බලන්න. ඉතින් කාර්යබහුල ජීවිතයෙන් මිදිලා දවසට පොඩි විනාඩි කිහිපයක් හෝ සබාදහම වෙනුවෙන් වෙන් කරන්න ඔබේ නිවසේ තියෙන පුංචි ඉඩක මේ වගේ ගෙවත්තක් හදාගන්න. ඒක ඔබේ ගතට වගේම හිතටත් ලොකු සහනයක් වේවි. ඉතින් අද මගේ ගෙවත්තේ මේ සංසුන් වීඩියෝවෙන් ඔබේ හිතටත් පොඩි හරි සහනයක් දැනුණා නම් ඔයාගේ අදහස කමෙන්ට් කරන්න. ජීවිතේ මේ වගේ සුන්දර මතකයන් දිගටම අරන් එන්නම්. ඉතින් මගේ දිනපොතේ ඊළඟ පිටුවෙන් හමු වෙමු. එතකල් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්.